Hi friends, welcome my YouTube channel. ඉතින් අපිට නිවාඩු දවස් 3ක් හම්බුණා. ඉතින් අපි හිතුවා මේ නිවාඩු දවස් 3 මේ සිටි එකෙන් ටිකක් එළියට ගිහිල්ලා මේ සිටි එකෙන් එළියේ තියෙන ලස්සන තැන් කීපයක් බලන්න ඕනේ කියලා. ඉතින් මම හිතුවා අපි ගියපු ඒ ලස්සන තැන් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න අපි ගියපු ඒ ලස්සන තැන් නරඹන්න. ඒ වගේම මගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි ඉස්සෙල්ලම ගියේ උදේට කන්න. ඉතින් අපි උදේට කාලා අපේ ගමන ආයේ පටන් ගත්තා. ඉතින් අපි ඉස්සෙල්ලම ආවේ ලුණු හදන තැනක් බලන්න. හැබැයි ලුණු නම් තිබ්බේ නැහැ. මොකද ලුණු තියෙන්නේ ජූලි මාසේ වගේ කිව්වා. ඉතින් අපි බෝට්ටුවේ පොඩි රවුමක් ගිහිල්ලා ඒ වටපිටාව ටිකක් බලලා ආවා.
ඔට්ටුවේ ගමන අවසන්. ඊට පස්සේ අපි මෙතන තිබ්බ කඩේකින් ලුණුත් අරගෙන දවල්ටත් කෑම කාලා මෙහෙම පිටත් වුණා. ඊට පස්සේ අපි මර්සාලාවල තියෙන සිටි එකෙත් ටිකක් ඇවිදලා මේ දවස් දෙකේ අපි නවතින්න ගත්ත B&B එකට ගියා. එළියට ආවා. අපි මේ නතර වෙලා ඉන්න ළඟම තියෙනවා ඒරීචේ කියලා තැන. ඒක ලොකු කන්දක්. කන්දක් උඩ ලොකු ගලක්. ඒක උඩටම යන්න ඕන. ඒ ගියාම ඒක උඩක් බලන්න දේවල් තියෙනවා. එතෙන්ටත් ගොඩක් අය එනවා බලන්න. ඉතින් අපි උඩටම ගියා. ඒ වුණාට අපිට මාර වැඩක් තමයි වුනේ. අපිට බලන්න ඕනේ නැහැ. ඇවිදින්න ඕනේ නැහැ උඩ. මොකද ඒ උඩ මාරම සීතලයි. අපි දන්නේ නැහනේ. ඒ නිසා අපි සීතල ලෑස්ති වෙලා ගියේ නැහැ. ඉතින් ඒ නිසා අපිට උඩට ගිහිල්ලා ආයෙම හැරිලෙන්න ඕන. ඉතින් අපි කැෆේ එකක් පීලා රැට කන්න පීසත් අරගෙන ආයෙ අපි නතර වෙන B&B එකට ආවා. අද දවසේ අපේ ටුවර් එක ඉවරයි. ඉතින් හෙටත් අපි යනවා අලුත්ම තැනකට. එතෙන්ට අපි යන්නේ නෙවෙයි. ඉතින් ඒ වීඩියෝ එක නම් මේකේ නැහැ. ඒක මම අරගෙන එනවා වෙනම වීඩියෝ එකකින්. මේ වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔයාලා අනිවාර්යෙන් බලන්න. එතනත් හරිම ලස්සන තැනක්. ඉතින් මගේ වීඩියෝ දිගටම බලන්න ශහානා ව්ලොග්ස් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ වීඩියෝ වලට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ සමග රැඳී සිටියාට ඔයාලා හැමෝටම ස්තුතියි. bye bye.